හායි හායි ලොකු වැඩ දාන්නේ නැතිව රසම රස බිස්කට් පුඩිමක් හදමුද? අලුත් අවුරුද්දේ ගෙදරට එන අමුත්තාන්න දෙන්න පුළුවන් ලේසි ඩෙසර්ට් එකක් තමයි මේ. වැඩි කතා නැතිව බලමුද මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම භාජනයකට මේ වගේ බටර් ටිකක් දාගන්නවා. ඒකටම අයිසිං සුගර් ටිකකුත් දාගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් වලින් චුට්ටක් එකතු කරගන්න. ඊට පස්සේ මේ වගේ හොඳට බීට් කරගන්න. බීටර් එකක් නැත්නම් මේ වගේ විස්ක් එකකින් උනත් බීට් කරගන්න පුළුවන්. මෙන්න මේ ගානට බීට් වුණා නම් ඇති. අද බිස්කට් පුඩින් එක හදාගන්නේ මෙන්න මේ කාලා චොකලට් බිස්කට් එකෙන්. ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් මේ වගේ භාජනයකට දාගන්නවා. මම ගත්තේ සුගර් ඇඩ් කරලා නැති ෆ්‍රෙෂ් මිල්ක් එක. ඊට පස්සේ මේ වගේ වෙනම බෝල් එකක් අරගෙන හදාගත්ත අයිසින් එකෙන් චුට්ටක් මේ වගේ ගා ගන්නවා. ඊළඟට චොකලට් බිස්කට් එකින් එක මේ වගේ ෆ්‍රෙෂ් මිල්ක් එකේ පොඟවලා ගන්න ඕන. ගොඩක් වෙලා ෆ්‍රෙෂ් මිල්ක් එකේ දාලා තියාගන්න එපා. මේ වගේ දෙපැත්ත දාගෙන බාගෙට පෙඟුනට පස්සේ ඉක්මනටම අයින් කරගන්න. මේ විදිහට තමයි බිස්කට් ටික පොඟව ගන්න ඕන. බිස්කට් ටික ෆ්‍රෙෂ් මිල්ක් එකේ පොඟව ගද්දී ඔක්කොම බිස්කට් ටික එකවර ෆ්‍රෙෂ් මිල්ක් වල පොඟව ගන්න යන්න එපා. ඊළඟට අයිසිං ගාගත්ත බෝල් එකට එක බිස්කට් ලේ එකක් අපි දාගමු. මේ විදිහට බිස්කට් ලේ එකක් දාගත්තට පස්සේ ඒකට උඩින් ආයෙමත් අයිසින් ලේ එකක් දාගමු. මේ විදිහට බිස්කට් ලේ එකයි අයිසින් ලේ එකයි මාරුවට දාගන්න. මට නම් දාගන්න පුළුවන් වුණේ බිස්කට් ලේ 3යි. අන්තිමට උඩින්ම මේ වගේ අයිසින් ලේ එකකින් ඉවර කරගන්න. මම මේ වගේ චොකලට් කුණු දාගෙන ගානිෂ් කරගන්නවා. ඊට පස්සේ පැය 4-5ක් වගේ හොඳට කූල් කරගන්න. මේ තියෙන්නේ කූල් කරගත්ත මගේ රසම රස බිස්කට් පුඩින් එක. ඉතින් හරිම ලේසියෙන් වගේම ඉක්මනින්ම හදාගන්නත් පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන් හදලා මට කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.